ඒ මිනිස්සයා කියන්නේ ඇත්ත තමයි. ඒකේම තමයි වෙන්නේ. අපෝ ඕකනම් පට්ටබල් බරුවක්. ඕක මේ පොළොව බලාගෙන අපාය යන ගල් පැලෙන බොරුවක් කොයි මිනිස්සයා කියන්නේ. අද කතා කරන්න බලාපොරොත්තු වෙන මූලික කාරණා තමයි සත්‍ය අසත්‍ය ගැන අපි නිගමන වලට එන්නේ කොහොමද කියලා. අපි නිගමන වලට එන්න පාවිච්චි කරනවා අපේ මේ ඉන්ද්‍රියන් වලින් ගන්න සංජානනය, perception කියන එක. එතකොට ඉන්ද්‍රියන් වලට අහු වුණාම ඒක ඇතිද? සියල්ල විනිවිද දකින මන්දාකිනයට අදත් ඔබව ආදරයෙන් පිළිගන්නවා. මහා බරපතල ගැඹුරු දාර්ශනික කාරණාවලට යන්න කලින් අපි බලාපොරොත්තු වෙනවා අද ඊටම සරල කාරණා ටිකක් ලියා ගන්න. මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන මූලික කාරණා තමයි පළවෙනියට සත්‍ය අසත්‍ය ගැන අපි නිගමන වලට එන්නේ කොහොමද කියලා. ඒකට එක මාතෘකාවක් සත්‍ය අසත්‍ය. ඒ යටතේ අපි වෙනම සලකා බලනවා ඇත්ත බොරු කියන්නේ මොනවද, හරි වැරදි කියන්නේ මොනවද. එතකොට සත්‍ය අසත්‍ය, ඇත්ත බොරු, හරි වැරදි මේ අතරේ සමානකම් තියනවද, වෙනස්කම් තියනවද කියන කාරණේ එකක්. ඊළඟට විශේෂයෙන්ම කලාවේදී සාහිත්‍යයේදී අපිට හම්බෙන වචන දෙකක් තියෙනවා, ෆැන්ටසි and රියැලිටි. තාත්විකත්වය සහ මායාව. මේ කාරණා දෙකත් අපි අද මේ වැඩසටහනේදී සාකච්ඡාවට ගන්නවා. ඊට පස්සේ තවත් ඈතට යනකොට තව කෙළවරේදී හම්බෙන දේවල් දෙකක් තමයි යථාර්ථය සහ මිත්‍යාව කියන්නේ. දැන් බලන්න අපිට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ අපි වැඩ කටයුතු කරගෙන යනකොට මිනිස්සු හම්බෙනවා. ඒත් එක්ක කතා බහ කරනකොට අහන්න දකින්න ලැබෙන, අපිට දැනගන්න ලැබෙන කරුණු, වචන, වාක්‍ය තියෙනවා. දැන් මම නිකන් කීපයක් කියන්නම්. උදාහරණයක් විදිහට ගත්තොත් කවුරු හරි කියනවා මේ අඹ ගෙඩි හැදෙන්නේ අඹ ගහේනේ, මොකෝ පොල් ගහේ හැදෙනවයි. ඒ වගේ දෙයක්. එතකොට ඔන්න සමහරලාට අපිට ඇහෙනවා ඔය වැඩිහිටි කට්ටිය කියනවා ඔය දැන් බබාලා හම්බෙන්න ඉන්න අම්මලාට මේ තියෙන අමාරු අර ලෙඩ මේ ලෙඩ ඉස්සර කාලේ හිටපු ගෑනුන්ට නෑ. ඒ ගෑනු හොඳට දුවලා බැලලා වැඩ කරලා ඇවිදලා හිටියේ. මේ බොහොම මේ පහසුවට හිටියා. ওই තියෙන ලෙඩ එහෙම ඒ කාලේ අයට තිබුණේ නෑ. ඒ වගේ දේවලුත් අහන්න ලැබෙනවා. ඊළඟට දැන් අපි හිතමු කඩේකට ගියා කියලා. සමහරවිට කඩේ මුදලාලි කියනවා නෝනා මුලින් ගත්තනේ පොල් ගෙඩි 3ක්. දැන් ගත්තනේ පොල් ගෙඩි 2ක්. ඉතින් ඔක්කොම පොල් ගෙඩි ගන්න 6යිනේ. ඔය වගේ. රයිට්? ඊට පස්සේ අපි හිතමු අපිට තව අහන්න දැකින්න ලැබෙන දෙයක් තමයි දැන් මේ කාලේ සමහරු සාකච්ඡා කරනවා සිද්ධාර්ථ කුමාරයා පුදුනේ ඉන්දියාවේ නෙමෙයි මේ ලංකාවේ. එහෙම ඒවත් අපිට අහන්න ලැබෙනවා. ඔන්න ඔබ හැරි පොටර් කතාව හරි නව කතාව හරි ෆිල්ම් එක හරි බලනවා කියලා හරි හිතන්න. හැරි පොටර්ගේ යාළුවා අර මැජික් ෂස්ටිය දික් කරලා කියනවා එක්ස්පෙලියාමස් කියලා. කියනකොට ප්‍රතිවාදියා උඩින් ගිහිල්ලා දඩින් ගාලා බිම වැටෙනවා. ඉතින් අපිත් කට අරන් බලාගෙන ඉන්නවා. රයිට්? ඊට පස්සේ මම කැමති ගන්න මේ මගේ හිත මිත්‍රයෙක් වන මේ රටේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් සහ සාහිත්‍යකරුවෙක් වන මගේ මිත්‍ර දෙනගම සිරිවර්ධන මහත්තයාගේ ළඟදී ලියවුණු ජීවිත කතා පොතෙන් එක පිටුවක පොඩි ඡේදයක් කියවන්න. මේ බලන්නකෝ. 110 වෙනි පිටුවේ ඔන්න අපේ දෙනගම සිරිවර්ධන මහත්තයා එතුමාගේ ජීවිත කතන්දරයේදී මෙහෙම කියනවා. නිල්වලා ගඟේ අතුගංගා කරහා වූ ඒ දණ්ඩකින් එකඩ වී තවත් සැතපුමක් පමණ ගිය අපට සියඹලා ගොඩ නැගිනහිර පාසල දකින්නට ලැබින. එය පිහිටියේ තරමක උස්බිමකය. පාසල් ගොඩනැගිලි දෙකකි. ගුරු නිවසකි. පාසල් ඉඩමෙන් පහළ කුඹුරකි. ඉදිරිපස විහාර ගොඩැල්ල නම් වූ කන්දකි. මලින් පලින් පිරි පාසල් වත්ත පියකරුය. විදුහල්පති ජී.ඩබ්ලිව් පතිනායක මහතා මා පිළිගත්තේ පියකුමෙනි. මේ පොතේ එක පිටුවක වාක්‍ය කීපයක් මම කියුවේ. ඊළඟට අපි ශුද්ධ බයිබලයේ මෙතින් සිංහල පරිවර්තනයෙන් අපි පොඩි කොටසක් කියවමු. මේ තින්නේ ශුද්ධ බයිබලයේ ආරම්භයේදීම තියෙනවා මේ උප්පත්ති කතාව. මම ඒකෙන් කොටසක් කියවන්න.
දෙවියන් වහන්සේ ලෝකය මැවීම. ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. පොළව හිස්ව පාළුව තිබිණි. මහසයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේය. එවිට දෙවියන් වහන්සේ ආලෝකය වේවා වදාළසේක. ආලෝකය විය. ආලෝකයේ මනහර බව දුටු උන්වහන්සේ දුටුසේක. උන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර ආලෝකයට දවාල කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබූසේක. සවස ගත විය. උදය උදා විය. ඒ පළමු වන දවසය. ඉන්පසු දෙවියන් වහන්සේ ජලය ස්ථාන දෙකක වෙන්වෙන්ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේවායි වදාළසේක. එසේම විය. මෙසේ උන්වහන්සේ අහස් කුස සාදා ඊට යටින් තිබෙන ජලය ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර අහස් කුසට අහස කියා නම් තැබූසේක. සවස ගත විය. උදය උදා විය. ඒ දෙවන දවසය. ඉතින් ඒ වගේ පොත්පත්වල තියෙන දේවල් අපිට එදිනෙදා දකින්න ලැබෙනවා. ඊළඟට සමහරලාට ඔබ බෞද්ධ ධර්ම දේශනයක් අහන්න ගියාම ඔබට සමහරලාට අහන්න ලැබෙන මේ වගේ දේවල්. පින්වත්නි, සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට යටත්ය. right? අපිට ඒ වගේ දේවලුත් අහන්න ලැබෙනවා. ඊට පස්සේ ඔබට ක්වොන්ටම් වාදය, ක්වොන්ටම් තියරි එක ගැන හොයන්න ගියොත් අහන්න ලැබෙයි. ඉලෙක්ට්‍රෝනය අංශුමය ආකාරයකින් වගේම තරංගමය ආකාරයකිනුත් පවතින්න පුළුවන්. ඒ වගේ දේවල්. ඉතින් මේ විදිහේ විවිධ දේවල් අපිට එදිනෙදා ජීවිතේදී අහන්න දකින්න දැනගන්න ලැබෙනවා. ඉතින් ඒ වගේ දේවල් දැනගන්න අහන්න ලැබෙනකොට සමහරවිට අපිට අහන්න ලැබෙනවා මිනිස්සු නිගමනත් ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදිහේ නිගමන අපිට අහන්න ලැබෙනවා. ඒ මිනිස්සයා කියන්නේ ඇත්ත තමයි. ඒකේම තමයි වෙන්නේ. ඒතර තව කෙනෙක් කියනවා තව දෙයක් ගැන, "හපෝ ඕකනම් පට්ටබල් වරුවක්. ඕක මේ පොළොව බලාගෙන අපාය යන ගල් පැලෙන බොරුවක්" කොයි මිනිස්සයා කියන්නේ. එහෙමත් අපිට නිගමන අහන්න ලැබෙනවා. තව කෙනෙක් නිකන් කෙලින්ම මූණටම කියනවා, "අනේ ඵලයන් බං යන්න බොරු කියන්නේ නැතුව. ඔබ හිතනවාද මං ඕවා විශ්වාස කරයි කියලා?" ඒ විදිහේ නිගමනත් අහන්න ලැබෙනවා. එතකොට තවත් වෙලාවක අපිට දකින්න ලැබෙනවා සමහරවිට වේදිකාවක මයික් එක අතට අරගෙන කෙනෙක් කියනවා, "මේ සාකච්ඡාවට භාජනය වී ඇති කාරණය පිළිබඳව යථාර්ථය පහදා දීම පිළිබඳ අපි ඔබතුමාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා." ඕවගේ දේවලුත් නිගමනත් අහන්න ලැබෙනවා. එතකොට දැන් අපිට අර වගේ ප්‍රකාශ, මේ වගේ නිගමන අහන්න ලැබෙනකොට මතුවෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි අපි මොන කරුණු අනුවද ඒ නිගමන වලට එන්නේ? අපි කොහොමද දේවල්, එතකොට සත්‍යද අසත්‍යද, යථාර්ථයද නැද්ද, තාත්විකද නැද්ද, මේ වගේ නිගමන වලට එන්නේ මොන කාරණා මතද කියන එක. හරි, මුලින්ම අපි සත්‍ය අසත්‍ය කියන කාරණය ගනිමු. අපි ඒක ටිකක් විස්තර ඇතුව සාකච්ඡා කරමු. right. මම මේ සාකච්ඡාවේදී මම ඔබට මුලින්ම කියන්න කැමතියි මේ කියන කරුණු, ඒ කියන්නේ සත්‍ය අසත්‍ය, යථාර්ථය, මිත්‍යාව, තාත්විකත්වය, මායාව, හරි වැරදි, ඇත්ත බොරු, මේ කාරණා මේ විදිහට බෙදීමක් හදාගත්තේ මමයි කියන එක. right. මේක එතකොට මගේ විග්‍රහය බොහෝ විට ඔබට වෙන තැන්වලදී කොහේදිවත් මම මේ කියන්න යන දේවල් දකින්න අහන්න ලැබිලා නැතුවත් ඇති. කොහෙද හරි එහෙම දකින්න අහන්න ලැබුණා නම් ඒක කමෙන්ට් එකක් විදිහට දාන්න. අපිට ඒ ගැන සලකා බලන්න පුළුවන්. අපි මුලින්ම ගනිමු මේ සත්‍ය අසත්‍ය, ඇත්ත බොරු, හරි වැරදි කියන කාරණය අපි කොහොමද නිගමන වලට එන්නේ කියලා. right. ඔබට දැනටමත් කුතුහලයක් ඇති වෙලා ඇති දැන් සත්‍ය අසත්‍ය කියන එක, හරි වැරදි කියන එක, එතකොට ඇත්ත බොරු කියන එක, මේවා ඔක්කොම එකද නැත්නම් ඒවා අතර වෙනස්කම් තියනවද කියලා. අපි ඒ ගැන හිමීට විස්තර බලමු. ඊළඟට තව කුතුහලයක් ඇති වෙලා ඇති මෙච්චර ගැඹුරු කාරණයක් සාකච්ඡා කරනකොට මේ පොඩි දුවෙක් ළඟ තියාගෙන අපි මොකද කරන්නේ කියලා. මෙයා අපිට ගොඩක් උදව් වෙයි
සමහර කාරණා පැහැදිලි කරගන්න. දැන් ප්‍රධාන දේ තමයි අපි වැඩිහිටියුන්ගෙන් අපි තුමු සත්‍ය අසත්‍ය හරි මොන හරි කාරණයක් නිගමනය කර ගැනීම පිණිස වැඩිහිටියුන්ගෙන් ප්‍රශ්න අහනකොට ඒගොල්ලෝ උත්තර දෙන්නේ Tamanට අහන්න දකින්න දැනෙන දේවල් වලට වඩා Taman දැනටමත් ඔළුවේ තියාගෙන ඉන්න යජ්ජම් මතවාද දර්ශන අනුවනේ. ඒතර පොඩි දරුවෝ එහෙම නැහැ. ඒගොල්ලෝ ඊට වඩා Tamanට දැනෙන දේ අනුව තමයි උත්තර දෙන්නේ. එතකොට ඒක බොහොම පිරිසිදුයි. ඒ නිසා මේ අපිට මේ පොඩි දුව ගොඩක් උදව් වෙයි සමහර කාරණා ලේසියෙන් පැහැදිලි කරගන්න. හරි. අපි ඉතින් එයාගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහලා බලමු මොනවද දෙන උත්තර කියලා. බොහොම සරල කාරණා ටිකක්. මේ සරල කාරණා ඔස්සේ තමයි අපි වඩා ගැඹුරු දේවල් වලට යන්නේ. ඒක තමයි ඊටාම වැදගත් දේ. අපි එකපාරට ලොකු බරපතල දේවල් සාකච්ඡා කරන්න යනවා සමහරලාට. ඒක ඇතුලේ තියෙන මූලිකම කාරණා ලියාගන්නේ නැතුව. එතකොට අපි දැන් ඉස්සෙල්ලා කිව්වා අපි නිගමන වලට එන්න පාවිච්චි කරනවා අපේ මේ ඉන්ද්‍රියන් වලින් ගන්න සංජානනය perception කියන එක. අපි බලමු ඒ ගැන පොඩි පුංචි පරීක්ෂණයක් කළා. දැන් මම මේ දුවගෙන් අහන ප්‍රශ්න කීපයක් බලමු එයාගේ උත්තර මොනවද කියලා. දැන් උදාහරණයක් විදියට අපි ගමු මේක. ඔයා දන්නවද දුව මේ මොකද්ද කියලා? ඔව් මොකද්ද? ඔයාට පුරුදුයි. ඔකී බෝලය දැකලා තියෙනවා. ඊට පස්සේ මගේ අනිත් ප්‍රශ්නේ තමයි මේක හොකි බෝලයක් කියන නිගමනයට ඔයා කොහොමද එන්නේ? දැකලා පුරුදු නිසා. S2 දැකලා තියෙන නිසා. අපි S2 දැකලා S2ට පේන දේවල් අනුව ඔහොම නිගමන වලට එනවා. හරි. අපි ඕනනම් තව පොඩි පරීක්ෂණයක් කරමු. මම පොඩ්ඩකට වගේ S2 බඳින්නද? එතකොට S2 බලන නිගමන දෙන්න අමාරුයි. අපි බඳිමුකෝ බලන්න. ඔන්න අපි දැන් මේ දුවගේ S2 වහලා තියෙන්නේ. හරිද? දැන් ඔයාගේ එයාට S වලින් දෙයක් අඳුරගන්න බෑ. S වලින් ගන්න සංජානනය අපි නවත්තලා තියෙන්නේ. ඔන්න මම එයාට දෙයක් දෙන්න යන්නේ. අපි බලමු එයාට අඳුරගන්න පුළුවන් වේද බැරි වේද කියලා. එකන්නකෝ බලලා කියන්න. ඔයාට අඳුරගන්න පුළුවන්ද? පුළුවන්. මොකද්ද? hair brush එක. දැන් S2කට පේනවද? නෑ. ඒ වුණාට අඳුරගත්තා. එතනදී මොකක්ද පාවිච්චි කරේ? අත් දෙකෙන් ගන්නේ ස්පර්ශය. ස්පර්ශය කියන්නේ හැමත දැනෙන. ඔව්. එතකොට S2 ඇරුණාම සමහරවිට අපිට ස්පර්ශයෙන් ගන්න පුළුවන්. ඒකත් අපි සංජානනය කරන එක ආකාරය. නිගමන වලට එන්න අපි S2 වගේම ඊට පස්සේ දැන් මට මෙතනදී ඔක්කොම විස්තර කරන්න අපි අමාරුයි. කියන්නේ ප්‍රැක්ටිකලි ඔක්කොම විස්තර කරන්න. ඒකට S වලින් ගන්න දකින්න දේ අනුව අපි නිගමන වලට එනවා. ඊට පස්සේ ස්පර්ශයෙන් හැමෙන් ගන්න දැනුම සංජානනය අනුව නිගමන වලට එනවා. කන් දෙකේ ඇහෙන ඒවා. නහයට දැනෙන ගඳ සුවඳ අනුව නිගමන වලට එනවා. එතකොට ඕ විදියට අපිට සංජානනයට තියෙන ඇස්කන් නාසා දිව ස්පර්ශය කොහොමද පාවිච්චි කරන්නේ නිගමන වලට එම පිණිස කියන එක අපිට තේරුම් ගන්න බොහොම සරල ප්‍රැක්ටිකල් එකක් වුණා ඒක. හරි. දැන් ඔන්න අපි දැක්කනේ අපි මේ බෝලය අතර දුන්නාම මේක හොකි බෝලයක් කියලා මේ දුව නිගමනයට ආවේ එයාගේ S2 දැකපු දෙයින්. S වලින් ගන්න නිරීක්ෂණයෙන් අපි කියන සංජානනයෙන් කියලා. ඔන්න දැන් S2 බැඳලා තියෙන්නේ. ඒකට S2 බැඳම එතකොට කොහොමද බලමු මම මේ දැන් මෙයාට දෙයක් දෙන්න යන්නේ. හොඳයි ඔබට පේනවනේ. අපි බලමු. ඔන්නේ දෙයක් දෙනවා කන්න. ඔයා කාලා බලලා කියන්න මොකක්ද හරි. දැන් S2 කරේ පේන්නේ නැහැ. රයිට්. මොකද්ද? බිස්කට් එකක්. ඕන තව විස්තර කියන්න පුළුවන්. මොන බිස්කට් එකද? චොකලට් බිස්කට් එකක්. හරි. එතකොට ඔයාට කොහොමද ඒක දෙන්නේ? S2 නෙවෙයි.
එතකොට රස දිවට දැනෙන රසයෙන්. ඔන්න අපි සමහර නිගමන ගන්න දිවට දැනෙන රසයෙන් දිවෙන් ගන්න සංජානනය. ඇස් දෙකෙන් ඊට පස්සේ දිවෙන් ගන්න සංජානනය. ඇස් දෙකෙන් නැතුව දිවෙන් ගන්න සංජානනය පාවිච්චි කරනවා. ඊට පස්සේ මම ඔයාට දෙන්නම්කෝ තව දෙයක්. ඔන්න බලන්නකෝ. මේ මගේ මැජික් බොක්ස් එක. මේකෙන් මම ගන්නම් මේක ගමුකෝ. මේක මොකක්ද? මේක වයරින් වලට පාවිච්චි කරන්න. right. දැන් බලන්න ඇස් දෙකට පේනුණානේ. මොකද්ද කියලා ඇස් දෙකට පේනුණානේ. එතකොට ආදී පුත්‍රේ වැරදීනේ. ඇස් දෙක පේනු ඇස් දෙකෙම දැක්කා අල්ලලත් බැලුවානේ. උත්තරේ වැරදි. හේතුව උනේ මීට කලින් දැකලා නැහැ. මීට කලින් දැකලා තිබුණා නම් ඒක ඔයාගේ දැනුමේ තියෙනවා. එතකොට ඉන්ද්‍රියන් වලට අහු වුණාම ඒක ඇතිද? අපේ පංච ඉන්ද්‍රියන්ගෙන් නැත්නම් ෂඩ ඉන්ද්‍රියන් දැන් බුද්ධ ධර්මයේ හැටියට 6ක් කියනවානේ සලආයතන කියලා. දැන් බටහිර විද්‍යාවේ හැටියට බටහිර වෛද්‍යවරු එහෙම කියන්නේ ඒකොල්ලෝ කියන්නේ 5 senses කියලා. පෙරදිග අපි 6ක් කියලා හිතන හරි. එතකොට මේ 5 senses වලින් මේ ඉන්ද්‍රියන් පහෙන් ඇස් කන් නාස ස්පර්ශය දිව සහ ස්පර්ශය. දැන් ඔය ඉන්ද්‍රියන් පහෙන් එකකට අහු වුණාම ඇතිද? මොකද කියද්දුව? ඇහින් දැක්ක පළියට කිව්වට මේක අඳුර ගන්න පුළුවන් වුණාද? නෑ. එතකොට අඳුර ගන්න නම් ඒ ගැන දැනුමක් කලින් තිබිලා තියෙන්න එපා. නේද? අපි ඉන්ද්‍රියන් වලට අහු වුණාට මදි. දැනුම අපේ දැනුම තුල ඒක ගැන කිසියම් දෙයක් නැත්නම් අපිට ඒක අඳුර ගන්න බැරි වෙනවා. එතකොට දැන් මම කිව්වා නම් මේක අඩුවක් කියලා. ඔයා ඔව් කියනවද නෑ කියනවද? ඔව් කියනවා. නමුත් මේක අඩුවක් නෙමෙයි. එතකොට දැන් එයාගේ උත්තරේ දැන් සාමාන්‍යයෙන් ඔය අපි බටහිර තර්කය අනුව විස්තර කරනවා නම් සත්‍ය නැත්නම් අසත්‍ය විතරයි බටහිර තර්කයේ තියෙන්නේ. ඒ දෙකට පිටින් නැහැ. ඒතර මම කියන මේක අඩුවක් කියලා. එයා ඒකට එකඟ වුණා. එතකොට එයාගේ උත්තරේ අසත්‍යයි. බටහිර තර්ක ක්‍රමය අනුව අසත්‍යයි. රයිට්. එතකොට ප්‍රධාන කාරණේ අපේ ඉන්ද්‍රියන්ගෙන් ගන්න දැනුම ඉන්ද්‍රියන්ගෙන් ගන්න සංජානනය මදි. ඊට අමතරව අපේ දැනුම තුළ ඒ සම්බන්ධය යමක් තියෙන්න ඕන අපි නිගමනයට එන්න. ඔන්න ඔය දැනුම කියන කාරණය තමයි ඊට පස්සේ ඊටාම වැදගත් වෙන්නේ. මේ දැනුම කොහෙන්ද එන්නේ? දැනුම අපි කොහොමද ගන්නෙ? ඒ දැනුම කොහොමද අපි පාවිච්චි කරන්නේ? නිගමන වලට එම පිණිස. right. එතකොට දැන් අපි ඊළඟට ගන්න සාකච්ඡාට ගන්න කාරණේ තමයි දැනුම කියන්නේ මොකක්ද කියන එක. දැන් මේ දැනුම ගැන කතා කරනකොට මම කැමතියි ඔබට බොහොම සරල උදාහරණයක් ගන්න. හිතන්නකෝ අර එක දිගට කෙලින් තියෙන රේල් පාරක රේල් පීලි දෙකක් මැද ඔබ හිටගෙන ඈත බලනවා. ඈත බලනකොට ඔබට පේන්නේ මේ රේල් පීලි දෙක එන්න ලං වෙලා තියෙනවා වගේ. එතකොට දැන් ප්‍රශ්නයක් එනවා ඈතට යන්න රේල් පීලි දෙක ලං වෙනවද නැද්ද කියලා. දැන් ඔබේ සංජානනය අනුව perception එක අනුව ඒක ලං වෙනවා. නමුත් අපි ඒක එහෙමම පිළිගන්නවද නැද්ද? right. මෙතනදී අපි නිගමනයට එන්න භාවිතා කරන අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි කෙලිම සංජානනය අනුව නිගමනයට එන ඔව් ඈතට යනකොට රේල් පීලි දෙක ලං වෙනවා කියන එක. එහෙම නැත්නම් සමහරලාට කෙනෙක් එතන හිටගෙන තර්ක කරන්න පුළුවන්. කොහොමද? දැන් මේ ඈතට යන්න රේල් පීලි දෙක ලං වෙනවා නම් එයා දකිනවා මේ රේල් පීලි දෙක උඩ කෝච්චිය දුවනවා. හැබැයි කෝච්චියේ රෝද දෙක තියෙන්නේ නිශ්චිත පරතරයක. එතකොට ඈතට යන්න රේල් පීලි දෙක ලං වෙනවා නම් ඈතට යන්න කෝච්චියේ රෝද දෙකත් ලං වෙන්න ඕනේ. ඒක එහෙම වෙන්න බෑනේ. ඒක එහෙම වෙන්නේ නැහැනේ කියලා ඒ තර්කයේ උඩ යා නිගමනයකට එනවා. එහෙනම් මට මේ පේන දේ නෙමෙයි වෙන්නේ ඈතට යනකොට රේල් පීලි දෙක ලං වෙන්නේ නැහැ කියන නිගමනයට තර්කානුකූලව එළඹෙනවා. එතකොට අපි සංජානනයට පරස්පරව අපිට පේන දෙයට ඇහෙන දෙයට ප්‍රතිවිරුද්ධව සමහරවිට තර්කය අනුව නිගමන වලට එන අවස්ථා තියෙනවා.
එහෙම නැත්නම් ඔතනදී කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා. ඔබට පුළුවන් තව කෙනෙක්ගෙන් අහන්න. ඔබට වඩා මේ ගැන දන්නවා කියන කෙනෙක්ගෙන් අහනවා මාමේ අර ඈතට යනකොට රේල් පීලි දෙක ලං වෙනවා වගේ පේනවා. ඇත්තට මේක එහෙම වෙනවද? එතකොට සමහරවිට ඒ කෙනා ඔබට කියන්න පුළුවන් නෑනේ පුතේ මම ඕක දිගේ ඕන තරම් ඇවිදන් ගිහිල්ලා තියෙනවානේ. මෙතනින් තව මීටර් 500ක් ඉස්සරහට ගිහිල්ලා බැලුවම රේල් පීලි දෙකේ තියෙන්නේ මේ පළලමයි. හැබැයි එතනින් නම් තව ඈත බැලුවම පේනවා ඒ ඈතදී ලං වෙලා තියෙනවා කියලා. ආයෙ එතනට ගිහිල්ලා බැලුවොත් ආයෙ තව ටිකක් මීටර් 500ක් ඉස්සරහට ඇවිදගෙන ගිහිල්ලා බැලුවොත් පේන්නේ මේ පරතරයම තමයි තියෙන්නේ. ඒ නිසා අපිට ඔහොම පේනුනට ඒක එහෙම නෙමෙයි වෙන්නේ කියලා කෙනෙක් ඔබට කියන්න පුළුවන්. එතකොට ඒ අනිත් කෙනාගේ කීම ඔබ විශ්වාස කරනවද නැද්ද කියන එක අනුව ඔබ නිගමනයට එනවා. අනිත් පුද්ගලයා ඔබට ඊටාම විශ්වාසදායක නම් ඔබ නිගමනයකට එනවා මට මේ පේන ආකාරයට නෙමෙයි මේක සිද්ධ වෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයට කියලා. එතකොට දැන් ওই දැනුම කියන එක ගන්න තව ආකාරයක් තමයි අපි අනුන්ගේ දැනුම තමන්ගේ දැනුම බවට පත් කරගන්න එක. මේක ඊටාම වැදගත් දෙයක්. දැනුම ලබා ගැනීමේදී අපි අනුන්ගේ දැනුම අපේ දැනුම බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියක් තියෙනවා. දැන් ඒ සඳහානේ පාසල් තියෙනවා, විශ්වවිද්‍යාල තියෙනවා, අපි වැඩිහිටියුන්ගෙන් අහලා දැනගන්නවා, යාළුවෝ මිත්‍රයන්ගෙන් අහලා කරුණු දැනගන්නවා, අපි අන්තර්ජාලයට යනවා, පොත්පත් බලනවා. මේ ඔක්කොම කරන්නේ අනුන්ගේ දැනුම අපේ දැනුම බවට පත් කරගන්න. එතකොට මේ අනුන්ගේ දැනුම අපේ දැනුම බවට පත් කරගැනීමේ ක්‍රියාවලිය තුළ හොඳ නරක දෙකක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි අපි ඒ අනුන්ගේ දැනුම අපි විශ්වාස කරන එක. අන්සතු දැනුම අපි ගන්නවා විශ්වාසය උඩ. ඒකට ඇත්තට මේ විශ්වාසය එසේ විශ්වාස කළ යුතු දේවල්ද අපි ගන්න. අනෙක් පුද්ගලයා අපිට එලෙස විශ්වාස කරන්න පුළුවන්ද? ඒ පුද්ගලයාට අපි රවට්ටන්න බැරිද? රයිට්. දැන් ඔබේ පාසලේ ගුරුවරයා කෙනෙකුට 3යි 2යි එකතු කරාම 5යි කියලා සාමාන්‍යයෙන් ඔබ තර්ක කරන්න යන්නේ නැහැ. නමුත් අර ඉස්සෙල්ලා කිව්වා වගේ දෙවියන් වහන්සේ දවස් 7ක් ඇතුළත ලෝකයේ මේව කිව්වම ඔන්න දැන් ඉස්සර කවුරුත් තර්ක කරන්න ගියේ නැහැ. තර්ක කරන්න ගියොත් ඇත්තටම මේ මරණය තමයි උරුම වෙන්න තිබුණේ මීට අවුරුදු 500කට කලින්. නමුත් දැන් අපි ඒක තර්ක කරනවා. එතකොට පොතේ ලියලා තියෙන දේ ඒ විදිහටම සිද්ධ වුණාද කියලා අපි සැකමතු කරනවා, ප්‍රශ්න කරනවා. අර විශ්වාසය පිළිබඳ ගැටලුව ඔතන මතුවෙනවා. දැන් අපි කිව්වා අපිට අහන්න දකින්න ලැබෙන දේවල් පිළිබඳ අපි නිගමන වලට එනකොට සත්‍ය අසත්‍ය භාවය පිළිබඳ විශේෂයෙන්ම නිගමන වලට එනකොට අපි තර්කය භාවිත කරන අවස්ථාවල් තියෙනවා කියලා. දැන් මෙතනත් ගැටලුවක් තියෙනවා. එතකොට තර්කයෙන් හැමතිස්සෙම අපිට නිවැරදි නිගමන වලට එන්න පුළුවන්ද කියන එක. තර්කයේ විශ්වාසදායකද කියන එක. තර්කය ගැන කතා කරනකොට අපිට මතුවෙන ප්‍රධාන ගැටලු කීපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි තර්කය මතුවෙන්නේ වචන උඩ. වචන නැති තර්කයක් නැහැනේ. එතකොට වචන කියන්නේ ප්‍රඥප්තිය උඩ ගොඩ නැහැ. වචන වල අර්ථ අපි ගන්නේ ප්‍රඥප්තිය උඩ. ප්‍රඥප්තිය කියන කාරණේ අපි පස්සේ වෙනම විශේෂයෙන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රඥප්තිය එකඟතාවල්, සම්මුතිය, සම්මතය, අවසාන වශයෙන් සංකාර ධර්ම කියන ඒවා වෙනම වෙලාවක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ විස්තර ඇතුව. නමුත් දැනට සරලව ගත්තොත් තර්කය ගොඩනගන්නේ වචන මත. වචනවල අර්ථය රඳා පවතින්නේ ප්‍රඥප්තිය මත. එතකොට ප්‍රඥප්තිය සමහරලාට කාලෙන් සම්මුතිය විශේෂයෙන්ම කාලෙන් කාලට වෙනස් වෙන්නත් පුළුවන්. සම්මුතිය කියන එක එක්කෙනාගේ සම්මුතියින් වෙනස් වෙන්නත් පුළුවන්. ඒ අනුව වචන මත ගොඩනගෙන තර්කය බොහෝ විට අපිට තර්කය විසින් නිවැරදි දේම ලබා දෙනවා කියන නිගමනයට එන්න බැහැ. දැන් සරල උදාහරණයක් ගන්නකො හිතන්න ඔබ යනවා පාටි එකකට. පාටි එකට එනවා රූමත් කාන්තාවක්. කාන්තාව වෙනවා මහතුරු දෙන්නෙක් එක්ක. රයිට්. ඊට පස්සේ අපි තුමු කවුරු හරි මෙතන මේ සභාවේ ඉන්න කෙනෙක් අහනවා මේ නෝනාගේ මහත්තයා කවුද? ස්වාමි පුරුෂයා කවුද කියලා. කියනකොට අර දෙන්නම අත් උස්සනවා. මම කියාගෙන නැත්තම් අපි කියාගෙන. දැන් ඕක ලොකු ගැටලුවන්නේ. දැන් මේ 2026 දී අපි තුමු කොළඹ කොහරි හෝටලයක තියෙන පාටි එකදී එන නෝනා කෙනෙක්ගෙන් ඇහුවම මේ නෝනාගේ මහත්තයා කවුද කියලා එතන ඉන්න මාතුරු දෙන්නෙක් ඉදිරිපත් වෙනවා. දැන් ඔක ලොකු ප්‍රශ්නයක් අද කාලේ හැටියට. නමුත් හිතන්නකෝ මීට අවුරුදු
150කට විතර කලින් 1800 ගණන් වල වගේ නුවර පළාතේ එහෙම නැත්නම් රත්නපුර පළාතේ කවුරු හරි දෙන්නෙක් ඉදිරිපත් වෙලා කියනවා නම් මේ මගේ නෝනා තමයි කියලා එක්කෙනෙක් එක කාන්තාවක් පෙන්නනවා නම් ඒක ඒ තරම් ඇස් උඩ යන්න කලබල වෙන්න කාරණයක් නෙමෙයි. මොකද අපි දන්න ඒ කාලේ තිබුණා නීතියනුත් වළංගු නීතිය කියන්නේ සම්ප්‍රදාය තුළ වළංගු වෙලා තිබුණු දෙයක් එක ගේ කෑම කියන එක. සමහරවිට එකම පවුලේ අයියයි මල්ලි දෙන්නට අම්මා ඉදිරිපත් වෙලා එක භාර්යාවක් හොයලා දෙනවා. එතකොට එදා යුගයේදී ඒක ඉතා සාමාන්‍ය දෙයක්. එදා සම්මතය අනුව. දැන් සම්මතය වෙනස් වෙලා විශේෂයෙන්ම පස්සේ කාලේ ඉංග්‍රීසින් මේක තහනම් කරා. ඉතින් අද කාලේ ඒක අසිෂ්ඨ ක්‍රියාවක් විදියට තමයි සැලකෙන්නේ. ඔය විදියට සම්මතය වෙනස් වෙනවා. එතකොට සම්මතය වෙනස් වෙනකොට අපි අර ගොඩනගන තර්ක කාලය අනුව වළංගුභාවය නැතිලා යන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තර්කය අනුව නිගමන වලට එනකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි වචන පාවිච්චි කරනවා ප්‍රඥප්තිය සම්මුතිය කියන ඒවා පාවිච්චි කරනවා. ඒ සම්මුතිය තුළ හැම කෙනාම ඉන්නවාද කියන ප්‍රශ්නෙත් එනවා. ඒ ඉදීම හෝ නොඉදීම අනුව තර්කයේ වළංගුභාවය තීරණය වෙනවා. ඒ වගේම තර්කයෙන් අපි නිගමන වලට එනකොට තර්කය තුළ තියෙනවා තර්ක කිරීම තුළ තියෙනවා ඊට වඩා බරපතල ප්‍රශ්නයක්. අපි තර්කයක් ගොඩනගනකොට ඊටාම හොඳින් අහගෙන හිටියොත් අනිත් කෙනා තර්කය පිළිබඳ ඔබට පේනවා ඒ තර්කයේ ඇතුළෙම ප්‍රතිතර්කය තියෙනවා. අනිත් පුද්ගලයා දක්ෂයෙක් නම් ඒ පුද්ගලයාට පුළුවන් මේ තර්කයේ තුලම ඊට ප්‍රතිතර්කය අරගෙන ඒ ප්‍රතිතර්කයෙන් දමලා ගහලා ඔබව බිම දාන්න. ඒ කියන්නේ තර්ක කිරීම තුළින් ඔබට හා සමාන හෝ ඔබට වඩා තර්ක කිරීමේ හැකියාව සතු පුද්ගලයෙක් එක්ක ඔබ තර්ක කරන්න යනවා නම් එතකොට තර්කයෙන් දිනන්න පුළුවන් දෙන්නගෙන් කෙනෙක්ට අනිත් කෙනාට තර්කයෙන් දිනන්න පුළුවන්. නමුත් තර්කයෙන් දිනීම තුළ කියවෙන්නේ නැහැ එයා කියපු දේද නිවැරදි මෙයා කියපු දේද නිවැරදි කියන එක. බොහෝ විට තර්කවලදී වාදවලදී විවාදවලදී දිනන්නේ එක්ක වැඩියෙන් කියවන්න පුළුවන් කෙනා වැඩියෙන් අනිත් පුද්ගලයාට අපහාස කරන්න පුළුවන් කෙනා මිසක් වඩා නිවැරදි දේ ඉදිරිපත් කරන පුද්ගලයා කියලා අපිට කියන්න බෑ. ඔබට ඕනනම් ඉතින් වෙලාවක් තියෙනවා නම් හොයලා බලන්න පුළුවන්. ඔය රෑ 9ට 10ට විතර අර රූපවාහිනී නාලිකාවල යන දේශපාලන සංවාදයක් පොඩ්ඩක් අහලා බලන්න. වෙන වැඩක් ඇත්තෙම නැත්තම් අහලා බලන්න. ඔබට පෙනෙයි නිකං වචන වලින් ගහ ගන්නා ඇර කිසියම් හරවත් දෙයක් ඒවා තුළ සාකච්ඡා වෙනවද කියලා. ඒ කියන්නේ මේ පුද්ගලයෝ මෙතනින් නැගිටලා මේ විවාදේ හරි සංවාදේ හරි සාකච්ඡාව හරි කියන එක ඉවර වෙලා නැගිටලා ගෙදර යනවා. ආමන්න අර පක්ෂයක් කෙනාට දුන්නා නැති වෙන්න මං රෙදි ගැලවෙන්න දෙකක් කිව්වා. ඔහොම හිතාගෙන යනවා. සමහරවිට ඒ පක්ෂයේ අනුගාමිකයෝ අහගෙන ඉන්නවනම් ඒගොල්ලොත් එහෙම කියනවා. අපේ පක්ෂයේ මිනිහා දුන්නනේ අර විරුද්ධ පක්ෂයේ කාට නැති වෙන්න කියලා. නමුත් දැන් ඉතාමත් පැහැදිලි එතනදි සිද්ධ වෙන්නේ වැඩි හයියෙන් කතා කරන්න පුළුවන් කාටද වැඩියෙන් අපහාස කරන්න පුළුවන් කාටද කියන දේ මිසක් ඒ අනුව අපි ඔය ආගෙන ඉඳලා පිළිගැනීම හෝ සතුටු වීම හෝ අසතුටු වීම තීරණය වෙනවා මිසක් අර සාකච්ඡාවට භාජන වුණු කාරණේ සත්‍යත අසත්‍යද කියන එක ඔය තර්ක අනුව අපි නිගමන වලට එනවා නම් ඒක මහා මෝඩකමක් වෙනවා. එතකොට තර්කයෙන් නිගමන වලට එළඹවීම ගත්තම ඔය කාරණා දෙක බලපානවා. එකක් තර්කයට වචන සහ ප්‍රඥප්තිය බලපානවා කියන එක. අනිත් එක ඕනම තර්කයක් තුළ ඊට ප්‍රතිවිරුද්ධ තර්කය තියෙනවා කියන එක. ඒ අනුව තර්ක වලින් නිගමනයට එළඹීම භයානකයි කියන කාරණේ මට ඔබට යෝජනා කරන්න සිද්ධ වෙනවා. හැබැයි මම එහෙම කියනකොට මම ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින්න කැමති මේක වැරදිට තේරුම් ගන්න එපා කියන එක. තර්කයෙන් නිගමන වලට එන එක භයානකයි කියන එකෙන් මම අදහස් කරන්නේ නැහැ කොහොමටවත් තර්කානුකූල නොවන විදියට කටයුතු කරන්න කියන එක. එදිනෙදා ජීවිතයේදී ඔබ කටයුතු කරන ආකාරය ඇත්ත වශයෙන්ම තර්කානුකූල විය යුතුයි. නිකන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔබට ඔබේ ගෙදර වොෂ්රූම් එකේ ලයිට් එක දාන්න ඕන නම් ඔබ කුස්සියට ගිහිල්ලා වතුර ටැප් එක ඇරලා හරියන්නේ නැහනේ. ඒක තර්කානුකූල නැහැ. කුස්සිය වතුර ටැප් එක ඇරලා ගිහිල්ලා බලනවා ලයිට් එක පත් වෙලාද කියලා. ඒක තර්කානුකූල නැහනේ. එතකොට
ඒ වගේ දේවල් කිරීම සුදුසු නැහැ. නැත්තම් ඔබේ වෘත්තියේදී විශේෂයෙන්ම ඔබ වැඩ කරන්නේ ඉංජිනේරුවෙක් විදියට නම් එහෙම නැත්තම් ඉලෙක්ට්‍රොනික්ස් එක ගනුදෙනු කරනවා නම් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් එක වැඩ කරනවා නම් සමහරවිට නීතිඥයෙක් නීතියත් එක්ක ගනුදෙනු කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබ තර්කානුකූල විය යුතුයි. ඔබේ වෘත්තිමය කටයුතු වලදී කොහොමදත් වැඩ කරන්න වෙන්නේ තර්කානුකූලව තමයි. එතකොට ඒ තර්කයෙන් අපිට සත්‍ය අසත්‍ය නිගමනය කරන්න පුළුවන්ද බැරිද කියන කාරණේ අනුව අපිට කියන්න බෑ මම කොහෙත්ම ඔබට යෝජනා කරන්නේ නැහැ තර්කානුකූල නොවන විදියට ජීවත් වෙන්න කියලා. හැබැයි මේකේ තව පැත්තක් කියන්න පුළුවන්. මොකද්ද? තර්කය අපි පාවිච්චි කරන්න ගියොත් අපේ ඊටාම ආසන්නයේම ඉන්න විශේෂයෙන්ම ඔබේ පවුලේ අය හිත මිත්‍රයොත් එක්ක තර්කය අනුව මේ ඔබ සාකච්ඡා කරන්න යනවා නම් ඒක ඔබට කරන්න පුළුවන් ලොකුම මෝඩ වැඩක්. නිකන් උදාහරණයක් මම කියන්නම්කෝ. අපි හිතමු ඔන්න හම්බන්තොට පැත්තේ ඒ කියන්නේ කොළඹින් දුර පැහැර පාසලක ළමයෙක් ඒ ලෙවල් හොඳට පාස් වෙලා ගණිතය විෂය ධාරාවෙන් පාස් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට එනවා. ඇවිල්ලා භෞතික විද්‍යාව ඉගෙන ගන්නවා. භෞතික විද්‍යාව ඉගෙනගෙන ඕක ඇතුලේ තර්ක විද්‍යාවත් ඉගෙන ගන්නවානේ. ඒ ඉගෙනගෙන මේ ළමයා ඔන්න ෆස්ට් සෙමස්ටර් එක ඉවර වෙලා නිවාඩුවට ගෙදර ගියාම අන්න ගමේ ඉන්නවා මිනිහාගේ පරණ ගෑනු ළමයා. ගෑනු ළමයාත් එක්ක ඇවිදින්න යන ගමන් ගෑනු ළමයා කියනවා ඔයාට මගේ තියෙන ආදරේ අර අහසේ තියෙන තරු වලටත් වඩා වැඩි කියලා. ඉතින් මේ කොල්ලා මේක අහගෙන ඉඳලා කියනවා දැන් පහුගිය දවස් ටිකේ තාරකා විද්‍යාව ඉගෙන ගත්තනේ අහසේ තරු ගැන. ඉතින් මේක බලලා මේ කරන්නේ මේක අහගෙන ඉඳලා කියනවා අනේ ඵලයන් බං යන්න අහසේ තියෙන තරු කාටද ගණන් කරන්න පුළුවන් ඒවා බිලියන ගණන්ද ට්‍රිලියන ගණන්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒකේ කෙලවරක් ඉන්නේ කවුද කියලා කවුරුවත් දන්නේ නැත්නම් ඔයා දන්නේ නැත්නම් මොකද්ද ඔය කියන කතාවේ තේරුම කියලා මෙන්න මේ ගෑන් ළමයන් අහනවා. මොකද හිතන්නේ? මේ ගෑන් ළමයා හිතයිද අනේ මේ ගමේ කොල්ලා කොළඹ ගිහිල්ලා ඉගෙනගෙන මහා බුද්ධිමතෙක් වෙලා ඇවිල්ලා කියලා හිතයිද? මේ යකා මේ මාස දෙක තුන කැම්පස් ගිහිල්ලා මේක ඔලුව උදුමගෙන මහා මෝඩෙක් වෙලා නෙමෙයි ඇවිල්ලා තින්නේ කියන නිගමනයට එයිද? ඒ කියන්නේ අපිට ආසන්නම අයත් එක්ක අපේ ආදරණීයයන් එක්ක ගනුදෙනු කරනකොට එතනදී තර්කය වැදගත් වෙන්නේ නැහැ. තර්කානුකූල කොහෙත්ම මේ ගනුදෙනු කරන්න යන එක හොඳ නැහැ අපේ ආසන්නම අයත් එක්ක. හැබැයි ඔබේ වෘත්තියේදී තර්කානුකූලව වැඩ කරන එක නම් අත්‍යවශ්‍ය දෙයක්. ඊට පස්සේ අපි කලින් කියලා ඇත්තටි ඔබට තර්කය කිව්වම විධිමත් තර්ක ක්‍රම තියෙනවා. බටහිර ද්විකෝටික තර්ක ක්‍රමය, බුදුදහම පදනම් වෙන චතුස්කෝටික තර්ක ක්‍රමය. දැන් ගොඩක් වෙලාට ඔය ක්වොන්ටම් තියරි එක විස්තර කරන්නේ අපිට ත්‍රිකෝටික තර්ක ක්‍රමයේ ආකාරයෙන්. ඊට අමතරව ජෛනාගම ගොඩ නැගුණේ සප්තභංගී තර්ක ක්‍රමය කියන එක උඩ අපි මේ තර්ක ක්‍රම වෙනම වැඩසටහනකදී ඊටාම විස්තර සහිතව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටත් අමතරව විෂයක් විදියට තර්කය හදාරන්න වෙන දරුවෝ ඉන්නවා පාසල්වල විශ්වවිද්‍යාලවල තර්ක ශාස්ත්‍රය හදාරන අය පරිගණක විද්‍යාව ඉලෙක්ට්‍රොනික්ස් සහ කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ඊට පස්සේ ඉංජිනේරින් වලදී මේ ගොඩක් විෂයන් වලදී විශේෂම බටහිර තර්ක ක්‍රමය ඉගෙන ගන්න අවශ්‍ය වෙන දරුවෝ ඉන්නවා. ඒ අය සඳහා වෙනම අධ්‍යාපනික වැඩසටහනක් විදියට තර්ක ගණිතමය තර්කය ගණිතේ හදාරන දරුවන්ට ඉහළ මට්ටම් වලදී තර්කණය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඒ අයගේ පහසුව පිණිස ඒ අයගේ ප්‍රයෝජනය පිණිස වෙනම වැඩසටහනක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රෙඩිකේට් ලොජික් මැතමැටිකල් ලොජික් කියන කාරණය ගැන. සියල්ල ගැඹුරින් විනිවිද දකින්නට මේ මන්දාකිණි තුලින් තව දවසක හමු වෙමු. ආයුබෝවන්.